නමෝ බුද්ධාය. පූජනීය ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. වාසනාවන්ත සදහවත් පින්වතුනි, මේ ජීවිතේ නොයේක් වචන අහන්න ලැබෙනවානේ. හැබැයි පින්වතුනි, වචනය කියලා කියන්නේ ඇඟේ වදින දෙයක් නෙමෙයි. නමුත් ඇතැමුන් කටයුතු කරන්නේ වචන හරියට තමන්ගේ ඇඟේ වැදුනා වගේ. ඔබ දැකලා ඇති එක වචනයක් අතහර ගන්න බැරුව ඒ වචනේ මැත්තේ මෙල්ලලා ඉන්න මිනිස්සු. ඔබ කවදාවත් එහෙම වෙන්න එපා. ඇඟේ නොවදින වචන වලට ඔහේ යන්න අරින්න. මේ ජීවිතය තුල අපිට යහපත ඇති කරන, අපිට දියුණුව ඇති කරන, අපිට සාර්ථකත්වයේ උදා කරන වටිනා වචන අහන්න ලැබෙනවා. ආන්ගේ වචන හද පත්‍රයට ගන්න. ඒ වචන හදවත පතුලේ ආරක්ෂාකාරීව තැන්පත් කරගන්න. කවුරුත් බයින ඒවා, කවුරුත් හින් පාස් කරන ඒවා, කවුරුත් අමනාපෙන් කියන දොස් පරොස් ඒවා ඇඟේ වදින්නේ නෑනේ. ඒවට ඔහේ යන්න අරින්න. ඒවා තමන්ගේ ජීවිතයට එකතු කරගන්න එපා. එකතු කරගෙන අනවශ්‍ය වෙහෙසක පටලැවෙන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයා වචන මැත්තේ හැප්පි ජීවිතේ වෙහෙසට පත් කරගන්න කෙනෙක් නෙමෙයි. බුදුරජුන්ගේ ශ්‍රාවකයා කියලා කියන්නේ අර්ථවත් දේ ජීවිතයට අරගන්නත් අනර්ථවත් දේ ජීවිතෙන් බැහැර කරන්න දක්ෂෙක්. ඒ නිසා පින්වතුන්ලාද ඒ දක්ෂකම ඇති කරගත යුතුයි. දවස ආරම්භ වෙනකොටම පින් හිතුවිල්ලක් ඇති කරගන්න. මම නම් මගේ ජීවිතයට වටිනා වචන විතරක් ගන්නවා. මගේ ජීවිතේට වැඩක් නැති වචන මම බැහැර කරලා දානවා. අපිට බුදුරජාණන් වහන්සේගේ උතුම් සම්බුද්ධ ශාසනය ලැබුණු නිසා පින්වතුනි, ජීවිතයට යහපත උදා කරවන හදපත්ලේ තැන්පත් කරගෙන ආසාවෙන් පුරුදු කළ හැකි සොඳුරු වචන ගොඩාක් අපට අහන්න ලැබුණා. බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ ශාසනය අපට සමීප කරවූ අප කාගේත් කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ක නිරෝගව දීර්ඝායුෂ සම්පන්නිය ලබත්වා.